කණ්ඩෙන් හසුව කියලා පිළිගන්නවල හැමෝම මගේ YouTube channel එකට. ඉතින් thumbnail එකේ දැක්ක වගේ අද අපි කතා කරන්න යන්නේ 2026 අවුරුද්දේ පළවෙනි කෝටාවට කොරියාවට විදේශී ශ්‍රමිකයන් කී දෙනෙක් ගන්නවද කියලා. ඉතින් මේක රටවල් 17ටම අදාළව තමයි මම කතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් හැමෝම දන්න කතාවක් තමයි 2026 අවුරුද්දට කොරියාවට ෂිප් බිල්ඩින් වලින් ඇග්‍රීමන්ට් නැහැ කියලා. ෂිප් බිල්ඩින් කළ වෙබ් එකට වැටිච්ච අයවත් නිෂ්පාදන වලට මාරු කරලා තිබුණා. ඉතින් දැන් මේ ෂිප් බිල්ඩින් කරපු අයට ඇග්‍රීමන්ට් එන්නේ නැද්ද? ඇග්‍රීමන්ට් එනවද? ඔව් ඇග්‍රීමන්ට් එනවා. ඒ ඇග්‍රීමන්ට් එන්නේ නිෂ්පාදන අංශය හරහා. 2026 පළවෙනි කෝටාවට රටවල් 17න්ම නිෂ්පාදන අංශය යටතේ 11275ක්, දීවර අංශය සඳහා 1495ක්, ඉදිකිරීම අංශය සඳහා 492ක්, සේවා අංශය සඳහා 140ක්, කෘෂිකාර්මික අංශය යටතේ 2382ක් ගන්නවා කියලා කෝටාවේ ඇතුළත් වෙලා තියෙනවා. විශේෂම කාරණාව තමයි 2025 අවුරුද්දට සේවකයන් 1,30,000ක් ගන්න තමයි සඳහන් කරලා තිබුණේ. ඒ වුණාට 2026 අවුරුද්ද වෙනකොට සේවකයන් 80000ක් දක්වා එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සේවකයන් 50000ක අඩුවක්. ඉතින් අපිට මේ ඇවිල්ලා තියෙන කෝටා එක රටවල් 17ටම බෙදෙනකොට ඇත්තටම තව ගොඩක් අඩු වෙලා තමයි ලංකාවට එන්නේ. ඉතින් මේ ලංකාවට එන කෝටා එකකිනුත් වෙබ් එකේ ඉන්න අයගෙන් ඔයාලට ඇග්‍රීමන්ට් එන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඇත්තටම වටින දෙයක් තිබ්බනම් මේක වගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. ඉස්සරහට කොරියන් එක්සෑම් එකකට තියෙන හැම අප්ඩේට් එකක් මම මේ channel එක කරා ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න ආපුව අනිවාර්යෙන් කොරියාවට යන්න ටාගට් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් දවසේ කොරියාවට යන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.